හරි. එතකොට ඔයාලා එකතු වෙලා ඉන්නේ Python basic වල තුන්වෙනි කොටසත් එක්ක. එතකොට තව එක කොටසක් තියෙනවා. ඒ කොටසත් මේකත් එක්කම ඔයාලට හම්බ වෙනවා. ඒ කොටස් දෙකම ඉවර කරලා ඔයාලට තියෙනවා එක්සර්සයිස් එකක් කරන්න. ඒ එක්සර්සයිස් එක ඔයාලා කරන්න. එතකොට මෙතනදී දැන් Python basics වල කොටස් හතරේ වුණාට පස්සේ අපි ඊළඟට යන්නේ ලයිබ්‍රරිස් තියෙනවා. අපි ඒක අවසාන වීඩියෝ එකේ කතා කරමු මොනවද ඉස්සරහට අපිට හම්බෙන්න දේවල් කියලා. සහ මේක යන්නේ ස්ටෙප් බයි ස්ටෙප්. ඔයාලා කිසිම දෙයකට වොරි වෙන්න එපා. මේක අපි ස්ට්‍රක්චර් එක හදලා සහ අපි ඒක ප්‍රැක්ටිස් කරලා අපි ඔයාලට පාත් වේ එකක් හදලා තියෙන්නේ. එතකොට ඔයාලා ඕන කෙනෙක්ට මේ පාත් වේ එක ලස්සනට රෙඩි කරගෙන යන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. සහ ඔයාලට අපි දෙන්නෙත් කන්ටෙන්ට් එක ස්ටෙප් බයි ස්ටෙප් විදියට. ඒ කියන්නේ ඔයාලට කිසිම දෙයක් අර මුලින්ම එකපාර අල්ලගන්න බැරි දේවල් මුලින්ම දෙන්නෙත් නැහැ. සහ පොඩි පොඩි අප්ඩේට්ස් ඒ කියන්නේ මේ වගේ දේවල් තියෙනවා කියන දේ අපි TikTok එකේ කරගෙන යනවා. ඒකටත් ඔයාලා ෆලෝ එකක් දාගෙන යන්න. ඒකේ ඔයාලට කියන්නේ අපි එදින ඒ කියන්නේ ඇත්තටම මේයි මතක තියාගන්න ලේසිම ක්‍රමයක් තමයි උදාහරණත් එක්ක මතක තියාගන්න. ඒ කියන්නේ එක්සැම්පල්ස් එක්ක ඇත්තටම මතක තියාගන්න මාරම ලේසි. ඉතින් ඒකත් අපි ඔයාලට ඉස්සරහට කියලා දෙනම් මොන වගේ එක්සැම්පල්ද මතක තියාගන්න. එතකොට ඒ සමහරක් එක්සැම්පල් ඇත්තටම අපි TikTok එකේ ගොඩක් ඒවා කතා කරනවා. දැන් ඉස්සරහට තව වීඩියෝස් කීපයක් එන්න තියෙනවා. ඒවත් එකත් රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අපි යන් අද Python basics තුන්වෙනි කොටසට. හරි. එතකොට අපි Python basic ඔන්න තුන්වෙනි කොටස අද ඔයාලට මේ ඔක්කොම ටික එකම කියන්නේ ඔයාලා Python basic කොටස ඔක්කොම එකම නෝට්බුක් ෆයිල් එකේ හදාගත්ත ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට අපි වෙනම එකක් හදාගමු. මේ විදිහට අපි කර්නල් එක සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ මම මෙතන දාන්නම් Python basics day 3. හරිනේ. එතකොට අද Python basics වල මුලින්ම අපිට කතා කරන්න තියෙන්නේ for loop එක ගැන. for loop එක තමයි අපි අද මුලින්ම කතා කරන්නේ. හරි. for loop එකක් කියන්නේ මොකද්ද? for loop එකක් කියන්නේ අපිට යම් කිසි ඒ කියන්නේ එක වැඩක් තියෙනවා නම් අපිට එක දිගට කරගන්න ඕන යම් කාරණයක් ඉෂ්ට වෙන තුරු. ඒ යම් කාරණයක් ඉෂ්ට වෙන තුරු ඒ වැඩේ කරගෙන නැත්තම් මේ පරාසය දක්වා මේ වැඩේ කරගන්න ඕන නම් අපි for loop එකක් පාවිච්චි කරනවා. ඉස්සරහට අපිට තව while loop එකක් හම්බ වෙනවා. අපි ඒක ගැනත් ඉස්සරහට කතා කරමු. ඉස්සරහට අපි for loop එකට අපි හිතමු අපි ගාව සීක්වන්ස් එකක් තියෙනවා. සීක්වන්ස් එක කියන්නේ මේ වගේ ලිස්ට් එකක් තියෙනවා. ලිස්ට් එකේ තියෙනවා 1 2 3 4 5 කියලා අගයන් කීපයක්. එතකොට අපි කලින් බේසික්ස් වල කතා කරා. එතකොට මේ සීක්වන්ස් එකේ තියෙන මේ වැලියුස් ටික අපිට print කරගන්න ඕනේ කියලා අපි හිතමු. එතකොට අපි කරන්නේ for loop එක අපි මේ අවස්ථාවට පාවිච්චි කරනවා. for item in sequence print item. හරි. දැන් ඔයාලා මේකෙන් එකපාරටම මොකද්ද මේ ආ ලිව්වේ කියලා කලබල වෙන්න එපා. මෙතන මම ලියලා තියෙන්නේ for loop එක පටන් ගන්නෙ for කියන keyword එක යොදලා. for item in කියන එකට අපිට ඕන එකක් මෙතනට variable name එකක් දාන්න පුළුවන්. උදාහරණයක් විදිහට number ඕන එකක්. මම item එක කියලා දැම්මේ මේක එකකට මම item එක කියන නම තමයි මම දාගත්තේ. ඒක ඔයාලා කැමතියක් x o y o ඔයාලා කැමතියක් ලේසියක් දාගන්න පුළුවන්. හැබැයි පොඩක් මීනින්ෆුල් එකක් දාගන්න. මොකද ඔයාලට පස්සේ කෝඩ් එක ලොකු කෝඩ් එකක් ලියන වෙලාවක අර ඔයා අර ලියපු කොටස අමතක වෙන්න පුළුවන්. හරි. in sequence ඒ කියන්නේ මේ sequence එක ඇතුලේ තියෙන එකකින් එකට item ගන්න සහ ඒ print item එක ගන්න print කරන්න කියලා තමයි කියන්නේ. එතකොට මේක run කරගත්තට පස්සේ අපිට output වෙනවා 1 2 3 4 5 කියලා මේ විදිහට ලස්සනට output වෙනවා. හැබැයි මේක වෙන්නේ ඉස්සලා පළවෙනි item එක ගන්නවා sequence එකට ඒක print කරනවා. දෙවෙනි item. එතකොට මේකේ සම්පූර්ණ item ප්‍රමාණය ඉවර වෙනකම්ම මේක print වෙන loop එක වැඩ කරනවා. ඒක loop එකක් කියන්නේ ආයෙ වැඩ කරන එක. යම්කිසි මේ වගේ දැන් මේකේ සම්පූර්ණයෙන්ම මේ items ටික ඉවර වෙනකම් ඒ කියන්නේ ඒ කාරණේ සම්පූර්ණ වෙනකම්ම මේ loop එක වැඩ කරනවා. හරි. ඊට පස්සේ අපි යනවා while loop එකට. හරිද? මේක while loop එකේ වෙන්නේ යම් කිසි කාරණයක් true හෝ false වෙනකම්. හරිද? ඒ කියන්නේ යම් කිසි කාරණයක් සත්‍ය හෝ අසත්‍යතාවය චෙක් කරලා අසත්‍ය නම් ඒ while loop එක වැඩ කරන එක නවතිනවා. සත්‍ය නම් ඒ while loop එක එක දිගට වැඩ කරනවා. මම උදාහරණයක් දෙන්නම්. මම i = 10යි කියලා හදාගෙන ඊට පස්සේ මම ඔය while loop එක අපි හදන්නේ for loop එකට අමතරව ඒකත් මේ iterate වෙන එකක්. කියන්නේ ආය වෙන දෙයක්. while loop එක හදාන්න අපි while කියන keyword එක පාවිච්චි කරලා while අපි දානවා යම් කිසි දෙයක් මේක සත්‍ය වෙනවා නම් කියලා. එතකොට while i මම i බිඳුවයි කියලා දානවා. අපි බිඳුවෙන් පටන් ගමුකෝ. i කුඩයිද 10ට වඩා
නෑනේ පළවෙනි අවස්ථාවේ i කුඩයි 10යි නෑ. සෝරි කරන්න මම shift and ටැබුනේ. print i කියලා දානවා. හරිද? හැබැයි මෙතනදී ප්‍රශ්නයක් වෙනවා. දැන් මේ විදිහට දැම්මොත් එහෙම කවදාවත් i 10ට වඩා විශාල වෙනවද? නෑ. එතකොට මේක මෙතන දැන් මේ අපි ඉස්සර මේවා ගැන කතා කරා කලින් වීඩියෝ එකේ බලලා බලන්න. එතකොට මෙතනදී මේ i කුඩයි විශාලද i කුඩයිද බිඳුවට ඔව් මේක හැම වෙලේම true. මේක false වෙන්නේ නැහැනේ කොයිම වෙලාවකත්. මොකද i කියන අගේ වෙනස් වෙන්නේ නැහැ කොතනකදී. එතකොට i කියන අගේ වෙනස් වෙන්නේ නැත්තම් මේ loop එක ඉවරයක් නැතුව රන් වෙනවා. ඒ වෙනකොට එතකොට මේකේ error එකක් එනවා. ඒ කියන්නේ මේක RAM එකට දාලා ගන්න බෑ. එක දිගට වැඩ කරනවා. එතකොට අපි ඔයාලට කරන්න තියෙන්නේ මේ kernel ගිහලා restart kernel දෙන්න. ඒ වගේ ප්‍රශ්නයක් වුණොත් kernel ගියා මෙතන restart kernel කියලා තියෙන. ඒක දෙන්න. හරිද? එතකොට අපි iට යම්කිසි අගයක් එකතු කරනවා. මොකද i වෙනස් වෙන්න ඕනේ. නැත්තම් මේ loop එක හැමදාම වැඩ කරනවා අනන්තය දක්වා. එතකොට i සමානයි i + 1. මම දානවා i වලට දාන්න කියලා i + 1. ඒ කියන්නේ හැම මේ iteration එක වැඩ කරන වාරයක් පාසා i වලට එකක් එකතු වෙලා i වල අගේ වෙනස් වෙනවා. එතකොට මේක කොයිම වෙලාවක හරි බ්‍රේක් වෙනවනේ මේක false වෙනවා. ඒ කියන්නේ i යම්කිසි අවස්ථාවකදී 10 වුණාට පස්සේ 10 කුඩයිද 10ට වඩා නෑ. එතකොට මේක ආයෙ වැඩ කරන්නේ නෑ. ඔය while loop එක ඉවර වෙනවා. අපි ඒක run කරලා බලමු මේ 10 කියන ඉලක්කම අවසානයේ print වෙලා නැත්තේ 10 කියන ඉලක්කම මේ i ට ලැබුණාට පස්සේ i කුඩා වෙන්නේ නෑ 10ට වඩා. එතකොට මේක වැඩ කරන්නේ නැතු වෙනවා. හරිද? සහ මම මෙතනදී මොකද්ද කරේ? i වලට කියන i කියන අගයට මම i ධන 1 කියන එක assign කරලා තියෙනවා. ඔයාලට මේක තව ක්‍රමයකට කරන්න පුළුවන්. මේක short form එකක්. i plus sign 1 කියලා දාන්න පුළුවන්. ඒ කියන්නේ අර i සමාන i + 1 කියන එකම තමයි මේකෙන් පිළිඹු වෙන්නේ. output එක same තමයි වෙන්නේ. හරිද? ඔයාලට මේක ඉස්සරහට මේක පාවිච්චි කරන්න මේක ලේසි. සහ මතක තියාගන්නත් ලේසි. මොකද අර i දෙපාරක් ලියන්න ඕනේ. හැබැයි අතනම කෝඩ් එක ඔයාලට ක්ලියර් මදි වගේ නම් ඒ ක්‍රමය පාවිච්චි කරන්න. හරි. ඒ කොටස හරි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා for loop එකේ range function එකක් තියෙනවා. හරි. මේ range function එකේ මොකද වෙන්නේ? අපිට යම්කිසි පරාසයක් දාන්න ඕන නම් තමයි මේ range function එක පාවිච්චි කරන්නේ. for x ඔයාලා කැමති අර විදිහම තමයි මේ මෙතනදී අපි කැමති දාගත්ත variable name එකක් දෙන්න පුළුවන්. for මම i දෙනවා i in range i නෙමෙයි x දෙන්නම් x in range. මෙන්න මේ වගේ range function එකක් දාගන්නවා. හරිද? මේ range function එකේ අපි දෙන්න ඕනේ ආරම්භය සහ අවසානය අපිට දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ආරම්භය මම බිංදුව දෙනවා. අවසානයේ 10 දෙනවා. දීලා print x කියලා දෙනවා. එතකොටත් අපිට මේ එතකොට කරන්නේ බිංදුවෙන් පටන් අරන් හැබැයි 10 කියන වැලියු එක print වෙන්නේ නැහැ. ඔයාලට මතක ඇති අපි 10 කියන වැලියු එක print වෙන්නේ නැත්තේ ඇයි කියලා. මොකද 10 කියන්නේ අවසානයේට දෙන එක. අවසානයේට දෙන එක Python වල ගන්න නැහැ. ඊට කලින් එක තමයි අවසාන විදියට print වෙන්නේ. එතකොට ආරම්භයේ තියෙන එක කොහොමද ගන්නවා? අපි ඒක කලින් වීඩියෝ එකක් කතා කරා. ඔයාලා ඒක බලන්න indexing වල එක තියෙන එකක්. එතකොට මේ ආකාරයෙන් තමයි මේක print වෙන්නේ. සහ අපිට range function එක අපිට වෙන විදිහකටත් පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට range කියලා මේ විදිහට 10 දාන්නත් පුළුවන්. හරිද? මෙතකොට මේ විදිහට හැදුවාම හැදෙන්නේ ඔබ්ජෙක්ට් එකක්. ඒ කියන්නේ මේ බිංදුව ඉඳන් 10 කියන එක තමයි මේකේ ෂෝට් ෆෝම් එකකින් ඇවිල්ලා තියෙන්නේ. එතකොට මම මේක ඔයාලට බලා ගන්න ඕන නම් මම මේක list කියන ෆන්ක්ෂන් එක ඇතුළට දාලා මේ විදිහට දැම්මහම ඔයාලට පේනවා බිංදුව ඉඳන් 9 වෙනකම් මේ ඉලක්කම් print වෙලා තියෙනවා. list එකක් හැදිලා තියෙනවා. එතකොට මේ මෙතනදී මම ආරම්භය දීලා නැහැ අවසානයේ පමණයි දෙන්නේ. ආරම්භයේ කෙසේ වෙතත් පටන් ගන්න බිංදුවෙන්ම තමයි. හරිනේ. ඒක තමයි මේ range function එකේ වෙන වැඩ. එතකොට අපිට ඕන නම් මෙතන තව ඕන 0.5 කියලා දාන්නත් එතකොට මේ පරාසයේ අර ආරම්භය සහ අවසානයේ දෙකම දෙන්නත් පුළුවන්. අවසානයේ දුන්නොත් ආරම්භයේ කොහොම වුණත් බිංදුවෙන් තමයි පටන් ගන්න. හරි. ඊට පස්සේ අපිට තියෙනවා අපි හිතමු මේ වගේ empty list එකක් තියෙනවා. හරිද? out කියලා empty list එකක් තියෙනවා. out කියන empty list එකේදී මට කරගන්න ඕනේ මේ empty list එකට මට යම්කිසි data කීපයක් දාගන්න ඕනේ. හරිද? ඒ data දාගන්නේ out කියලා data list එකක් තියෙනවා. අපිට ඒකට යම්කිසි data ප්‍රමාණයක් දාන්න සහ මං ගාව list එකක් තියෙනවා. 1 2 3 4 5 කියලා. හරිද? දැන් මට ඕනේ මේ තියෙන සංඛ්‍යා ටික වර්ග කරලා මේක ඇතුළට දාගන්න. හරිද? එහෙම අවස්ථාව මම මේක උඩට දාගන්න ඕන. තවත් පැහැදිලි වෙන්න. හරි. මේ වගේ අවස්ථාවක
මේ මට ඕන වුණොත් එහෙම මේකේ තියෙන සංඛ්‍යා වර්ග කරලා මේ out කියන එකට දාගන්න අවශ්‍ය වුණොත් මම කරන්නේ for loop එකක් පාවිච්චි කරනවා. හරිද? හැබැයි for loop එක පාවිච්චි කරනවා නම් මම කොහොමද කරන්න ඕනේ? for item in x කියලා දාලා හරිද? out.append කියලා දානවා. ඔයාලට sorry. ඔයාලට මතක ඇති list එකකට අපි data දැම්මේ append කියන function එක දාලා අපි ඒව පළවෙනි වීඩියෝ කතා කරා. ඒවා note down කරගන්න. list එකට append කරන විදිය ඒවා කියලා කතා කියන්නේ list එකට අලුතෙන් data add කරන විදිය append function එක. ඒ වගේ ඒවා දාගෙන තියාගන්න. ඔයාලට ඒකට මතක හිටිනවා. සා මේ ආය ආය බැලුවාම ඒකට පටස් ගාලා මතක් වෙනවා. එතකොට මෙතනදී out.append කියලා දාලා මම දෙන්න ඕනේ අර අතනින් ගන්න එක item එකක් වර්ග කරලා ඔයාලට අපි බලය කියන එක කියන්නේ දැන් මෙතන මේකේ වර්ග කරලානේ මෙතන දාන්නෝනේ. එකේ වර්ගය දෙකේ වර්ගය තුනේ වගේ. එතකොට මම මේ පාවිච්චි කරන්නේ ඔයාලට මතකයි මේ ඇස්ට්‍රික්ස් දෙකක් පාවිච්චි කරලා තමයි බලය කියන එකක් දෙන්නේ. එතකොට මම දෙකේ බලය දෙනවා. එතකොට ඒක වැඩි වෙනවා. දෙක වැඩි කිරීම 2, 3 වැඩි කිරීම 3, 4 වැඩි කිරීම 4, 5 වැඩි කිරීම 5. ඔය වගේ එකක් තමයි එන්නේ. හරිද? සා මම අවසානයේ print කරන්න කියනවා out කියන list එක. ඔන්න අපිට list එක ඇවිල්ලා තියෙනවා වර්ග වෙලා. හරිද? හරි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. දැන් මේ වැඩේ ටිකක් දිග වැඩිනේ. මේකට අපිට කෙටි ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. මේකට ඔයාලා ඇත්තටම කන්ෆියුස් වෙන්න එපා. මේක අපහසුයි වගේ නම් මේ ක්‍රමය මුලින් පාවිච්චි කරන්න ටික ටික අරකට ඇඩැප්ට් වෙන්න. ඒකට අනුගත වෙන්න. හරිද? එතකොට අපි ඒකට පාවිච්චි කරන්නේ මේ වගේ print function එක මම ඒ විදිහටම දා ගන්නවා. හරිද? සහ මට මේක list එකකටනේ ගන්න ඕනේ. මේ out කියන list එකකටනේ ගන්න ඕනේ. එතකොට මම මේ විදිහට list එකක් හදාන්න. එතකොට මම out කියන එක කොහෙදිවත් මෙතන හදාගන්නේ මේක එකපාරින්ම මේ කෝඩ් එක කරගන්න හදන්නේ. හරිද? හරි. එතකොට ඉස්සෙල්ලාම දැන් මෙතන මේ නම්බර් එක තමයි මල්ටිප්ලයි වෙලා තියෙන්නේ. ඉස්සෙල්ලාම මම කරන්න ඕනේ මම දාගන්නවා 4 එක දාගන්න. මේක සිංගල් ලයින් එකකට ගන්න හදන්නේ. මේක තනි ලයින් එකකට ගන්න හදන්නේ. හරිද? 4 number item එකෙමු item in x හරිද? එතකොට මෙතනදි වෙන්නේ මෙතන තියෙන x එකේ තියෙන values ටික ඔන්න ගන්න. හරිද? x එකේ value ටික අරගෙන දැන් මේ අපි මෙතන මේ වෙනම out එකකුත් හදන්න ඕන වුණා. දැන් මෙතන අපි out එක හදන්න නැතුව කෙලින්ම එළියට output කරගන්න තමයි යන්නේ. හරිද? x එකේ තියෙන items ටික අරගෙන මුලට දාගන්න කියනවා වෙන්න ඕන දේ. ඒ කියන්නේ මෙන්න මේ වැඩේ දාගන්න ඕනේ මුලට. හරිද? එතකොට වෙන්නේ මම ඔයාලට මේක හොඳට තේරුම් ගන්න. මෙතන 4 එකෙන් වෙන්නේ මේ කෑල්ල අපි මුලින් දැම්මේ. මේ කෑල්ලෙන් වෙන්නේ මේ x වල තියෙන එකෙන් එකට ගන්නවා මේ item එකට. අරගෙන මෙතනින් වැඩි කරලා එකෙන් එකට list එකට add කරනවා. ඔය. එතකොට මෙතනදී වෙලා තියෙන්නේ මම ඉස්සලා කිව්වා වගේ මේක single මේ තියෙන සම්පූර්ණ කොටස අපි single line එකකින් ලියලා තියෙනවා. ඇත්තටම මේක ලේසි මේක ලේසි මේ ලොකු කෝඩ් එකක් ලියනවට වැඩිය. හරිද? ඒක වෙලා තියෙන්නේ ඇයි? එහෙම වෙලා තියෙන්නේ මෙතන දැන් ඇත්තටම අපි out කියන එකක් හදාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේක අපි වෙනම ඉඩක් ගන්නවා RAM එකේ. මේ හැම හදන variables වලටම RAM එකේ ඉඩක් ගන්නවා. එතකොට ඇත්තටම මේම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට මෙතන 4 item in x කියන එකෙන් ඔයාලට අදහස ගන්න පුළුවන්. එතකොට මේ කෑල්ල ඒ විදිහටම තියෙනවා. හරිද? එතකොට මේක මෙතනට ඇවිල්ලා තියෙනවා. මේක මෙහෙම ලිව්වත් මේක වැඩ කරනවා මේ. මේක මේ සිංගල් ලයින් එකට ලිව්වත් වැඩ කරනවා. මම මේ print out කියලා දාලා තියෙන්නේ. මේක print වෙන්න ඒක අදාළ නැහැ. මෙතන මම ඒක print එක එළියටම දාලා තියෙනවනේ. එතකොට මෙන්න මේ print out කියන එකට මෙන්න මේ කොටස දාලා වගේ එකක් තියෙන්නේ. මෙන්න මෙහෙම. හැබැයි ඕක වැඩ කරන්නේ නැහැ. මොකද දැන් මේ සිංගල් ලයින් එක වැඩ කරාට මේ කොටස වැඩ කරන්නේ නැහැ. මොකද කෝලන් දාලා මේ 4 එකේ මෙන්න මේ විදිහට වැඩ කරන්න බෑ. හරිද? එතකොට syntax එක error එකක් එනවා. අපි කරන්න ඕනේ මෙන්න මේ දැන් මේකෙන් එන value එක මෙතනින් out වෙනවා.
හරි මෙතනින් එන වැලියු එක මේකෙන් අවුට් වෙනවා. නිසා මේක ලිස්ට් එකකට දාගන්න ඕනේ. මේක ලිස්ට් එකකට දාගන්න ඕනේ. මේ මෙතන ලිස්ට් එකකට දාන්න. හැබැයි දැන් මෙතනින් ගන්න අයිටම් එකට මොකද්ද කරන්නේ කියන එක නෑ. මෙතනින් අයිටම් එකක් ගන්නවා. එතනින් කරන දෙයක් නෑ. අපිට දැන් ඔයා හිතන්න මෙතනින් අයිටම් එකම ආයෙ print කරන්න දාන්නත් පුළුවන්. හරිද? මම මෙතන දාන්නේ මේ මෙතනින් ගන්න එක අයිටම් එක මේ X එකේ තියෙන ගන්න අයිටම් එකකට අපි මොකද්ද කරන්නේ කියන එක මෙතන ලියන්න ඕනේ. හරිද? මුකුත් ලිව්වේ නැත්තම් එතකොට error එකක් එනවා. syntax error එකක්. මොකද for කියන එක මුලට වැටලානේ තියෙන්නේ. return වෙන්නේ නැහැ කිසිම අගයක්. සහ මම කියනවා මෙන්න මේ අයිටම් එක මේකෙන් ආවට පස්සේ ඒක ගන්න. ඒක නිකන් print කරන්න විතරක් කියලා තියෙනවා. දැන් හැබැයි මට mathematical දෙයක් නැත්තම් ගණිතමය දෙයක් කරන්න ඕන නම් මම මේක කියනවා මේ වගේ බලයේ විදියට වැඩි ගන්න. ඒතකොට ওই විදියට තමයි මේක single line එකෙන් print කරගන්නේ. හරි. ඊළඟට අපි යනවා functions කියන කොටස. මේකේ මොනවා හරි තේරුම් නැති දෙයක් තිබ්බොත් එහෙම පොඩක් ආයෙ බලන්න. සහ ඔයාලා කමෙන්ට් එකක් දාන්න. හරි. දැන් යනවා functions කියන කොටසට. හරිද? functions. හරි functions කියාට පස්සේ අපි function කියන එකක් හදාගන්නේ මේ වගේ def කියලා කීවෝඩ් එක පාවිච්චි කරලා. def කියලා දාලා ඔයාලගේ function එකේ නම දාන්න ඔයාලට පුළුවන්. my function. හරිද? function එකක් පාවිච්චි කරන්නේ යම් කිසි ක්‍රියාවලියක් සිද්ධ කරන්න ඕන නම් හැබැයි ඒක ආය ආය කරන්න ඕනේ වෙනවා. ඒ කියන්නේ ඔයාලට කියන්නේ iteration එකක් විදිහට නෙමේ. ඒ කියන්නේ loop එකක් විදිහට නෙවෙයි. හැබැයි ඔයාලට යම් කිසි අවස්ථාවලදී ඒක කරන්න ඕනේ. එතකොට අපි මේ වෙලාවට ඒක call කරනවා. ඒකට තමයි අපි function එකක් කියන්නේ. එතකොට මේකට කියන්නේ method එකක් කියලා. function එකක් method එකක් කියලා කියන්න පුළුවන්. මේ function එක ඇතුලේ අපි parenthesis නැත්තම් වරහන් දෙකක් දානවා. මේකේ අපි ඇතුලේ දෙන්නේ මේ අපිට යම්කිසි වැලියු එකක් පාස් කරගන්න. නැත්නම් පැරාමීටර් එකක් කියලා අපි එකට කියනවා. යම්කිසි වැලියු එකක් පාස් කරගන්න ඕන නම් මේක හරහා මේ ෆන්ක්ෂන් එක කෝල් කරන අවස්ථාවේ අපි මෙතනට යම්කිසි වේරියබල් නේම් එකක් දෙනවා. පැරාමීටර් එකක් කියලා තමයි ඒකට කියන්නේ. එතකොට මම මෙතන උදාහරණයක් විදිහට මෙතන පැරාමීටර් 1 කියලා දාගන්නවා සහ print param 1. හරිද? එතකොට මං කියලා තියෙන්නේ ඔන්න මම ෆන්ක්ෂන් එක හදාගත්තා. මම එතකොට මට මේ කෝඩ් එකේ ඕනෑම තැනක ඉඳන් කියන්නේ මේ හදපු තැන ඉඳන් මේ ෆන්ක්ෂන් එක මට කෝල් කරගන්න පුළුවන්. එතකොට මම මේ my function කියන එක කෝල් කරොත් එහෙම මම යම් කිසි අගයක් දෙනවා 25යි කියලා 25 කියන එක print වෙනවා. ඒත් එක්ක මට ඕනනම් මේකේ hello කියලා දාගන්න උනත් පුළුවන්. hello කියන එක print වෙනවා. එතකොට ඔයාලට තේරෙනවා ඇති යම් කිසි කාර්යයක් සිද්ධ කරගන්න තමයි මේ ෆන්ක්ෂන් එකක් අපි පාවිච්චි කරන්නේ. මොකක් හරි වැඩක් කරගන්න ඕන නම් ඒක අපි ආය කරන්න ඕනොත් ඒක ෆන්ක්ෂන් එක දාලා තියාගෙන සහ අපිට ලේසියෙන්ම ඒකට ප්‍රවේශ කරගන්න පුළුවන්. එතකොට අදාළ වැලියුස් ටික විතරක් යවලා මැතමැටිකල් දේ කරලා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම කියන්නම් අපිට මෙතන පැරාමීටර්ස් දෙකක් වුණත් දෙන්න පුළුවන්. පැරාමීටර් 1, පැරාමීටර් හරිද? එතකොට මෙතන අපිට පුළුවන් පැරාමීටර් 1 plus පැරාමීටර් 2 මෙතනට දාලා මෙතනින් 25යි 15යි කියලා එවන්න. මේ error එක ආවේ පළවෙනි එක මම මේක රන් කරගෙන තිබ්බේ නෑ. මේ ඊට පස්සේ ඒක හරි ගියා. මොකද මේක රන් වෙලා තියෙන්න බෑ. නැත්තම් මේක පැරාමීටර් දෙකක් ගන්න එක විදිහ නෙමෙයි තිබ්බේ. පළවෙනි අප්ඩේට් එක තමයි තිබ්බේ. හරි. ඒකට ඔන්න 40යි කියලා මේ වගේ අපිට කැමති පැරාමීටර්ස් ප්‍රමාණයක් යවන්න පුළුවන්. එතකොට අපි හිතමු අපි මෙතන මේ පැරාමීටර්ස් හදාගන්නකොට මම තව පැරාමීටරයක් හදාගන්නම් function 2 කියලා. ඒකෙදි මම print කරන්න කියනවා පැරාමීටර් 1 එක. හරිද? මම මෙතන පැරාමීටර් 1 එක සමානයි default value කියලා දාගන්න. හරිද? හරි. දැන් මෙතන මම function 2 එක call කරනකොට මට පුළුවන් function 2 එක call කරනකොට මම හරියට දාගත්තා නම. නම පොඩ්ඩක් වැරදිලා ගණන් ගන්න එපා. function 2 එක call කරගත්තාම මට කිසිම අගයක් නොදී ඉන්න පුළුවන් මෙතනට. එතකොට වෙන්නේ මේ තියෙන default value එක අරගෙන ඒක print කරන එක තමයි වෙන්නේ.
හැබැයි මම මෙතන වැලියු එක පාස් කරොත් බොබී කියලා ඒ වැලියු එක තමයි මේ වැලියු එක උඩ ඒක රීප්ලේස් වෙලා ඊට පස්සේ ඒ වැලියු එක තමයි print වෙන්නේ. හරි. ඊළඟට අපි හිතමු දැන් අපි මෙතනදී ෆන්ක්ෂන් එකක් හරහා යම්කිසි කාර්යයක් සිදු කරගන්න එක හරි. හැබැයි අපිට ඕනේ නම් ෆන්ක්ෂන් එක රන් කරලා අපිට යම්කිසි අවුට්පුට් එකක් එළියට ගන්න ඕනේ නම් අපිට පුළුවන් මේ විදිහට ෆන්ක්ෂන් එකක් හදාගන්න. මේකට මම ෆන්ක්ෂන් අනේ මේක ස්ක්වෙයාර් කියලා ෆන්ක්ෂන් එකක් හදාගන්නවා. ඒක යම්කිසි වැලියු එකක් එනවා. ඒකට මම දාගන්නවා පැරාමීටර් 1 කියලා. මට ඕනේ නම් මේ පැරාමීටර් 1 කියන වැලියු එක දෙගුණ කරලා ආපහු එළියට දෙන්න. දෙගුණ කියන්නේ දෙකෙන් වැඩි කරලා නෙමෙයි. ඒකේ වර්ග කරලා ඒකට එළියට දෙන්න. එතකොට මම පාවිච්චි කරනවා මේ වගේ return function එක return method එක මේ return කියන keyword එක පාවිච්චි කරලා මම දානවා param1 වැඩි කිරීම 2 කියලා. හරිද? එතකොට මේකෙදි වෙන්නේ බලේවල් දන්නවනේ mathematical වැඩි. එතකොට මම මේ square function එක call කරගත්තොත් 5 කියන value එක දාලා අපිට 25 කියන එක output වෙනවා. සහ මට බැරි වෙලාවත් දැන් මෙතනින් හදිස්සියකට mathematical දෙයක් දාලා තියෙන්න ඕන වුණොත් එහෙම මේක ඕන වෙනවා තවත් මගේ ගානකට. එතකොට මම තව variable එකට මේ square කියන value එක යවලා ඒක වර්ග කරගෙන අරගෙන මෙතනට දාගෙන ඊට පස්සේ වැඩ ටික මට කරගන්න පුළුවන්. එතකොට මේක වෙනස් වෙන දෙයක් නම් මට යම් කිසි අවස්ථාවකදී මගේ තව functions වලදී මේක වෙනස් කරලා යවලා මෙතන output එක වෙනස් වෙලා ඒකට අදාළව යම් කිසි කාර්යයක් වෙන්න හදන්න පුළුවන්. මේ වගේව සෑහෙන අපිට පාවිච්චි වෙනවා ඉස්සරහට. එතකොට අපි මේ වගේ ෆන්ක්ෂන් එකක් ඇතුළේ දැන් ඔය තමයි ෆන්ක්ෂන්ස් වල මේන්ලි ඔයාලට කතා කරන්න තියෙන දේවල්. එතකොට ඔයාලා ඒකේ අවුට්පුට් එකක් ගන්නෙ කොහොමද කියන එක මම හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා. ඊට පස්සේ මේ වගේ ෆන්ක්ෂන් එකක් ඇතුලේ ඔයාලා හිතන්න මේ වගේ මේකට අපි කියනවා මල්ටිපල් ලයින් කමෙන්ට් එකක් කියලා. නැත්නම් ඩොකියුමන්ට් ස්ට්‍රින්ග් එකක් කියලා කියනවා. හරිද? මේ වගේ ඉංග්‍රීසි වචන ඔයාලා එච්චර හිතන්න ඕනේ. මේකෙදි වෙන්නේ ඇත්තටම අපිට පුළුවන් ලයින්ස් කීපයක ලොකු කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් එකක් කියන්නේ මෙන්න මේ වගේ එකක්. මේ වගේ එකක් අපිට හැබැයි මේකෙදි පුළුවන් මේ ෆන්ක්ෂන් එකේ වෙන දේ මොකක්ද කියලා ඇත්තටම මේක ඇතුලේ ලියන්න. this function is used for get the square value of a number. දැන් මට මල්ටි ලයින් කමෙන්ට් එකක් දාන්න පුළුවන් මේ. ලයින්ස් දෙකක වුණත් කිසිම මේ අවුලක් නැතුව මේ විදිහට කමෙන්ට් එකක් දාන්න පුළුවන්. මේකට කියනවා මල්ටිපල් ලයින් කමෙන්ට් එකක් නැත්නම් ඩොකියුමන්ට් ස්ට්‍රින්ග් එකක් කියලා. එතකොට මේක පාවිච්චි කරනවා මේක පාවිච්චි වෙනවා ඉන්බිල්ට් Python ඇතුළෙත් අපි මේ විදිහට range කියන ෆන්ක්ෂන් එක අර අපි ඉස්සෙල්ලා කතා කරේ shift tab හරිද එතකොට ඔයාලට පේනවා මේ document string එක විදිහට මේ ෆන්ක්ෂන් එක අදාළව දීලා තියෙනවා යම් කිසි දෙයක් මේ පේනව නේද එතකොට ඔයාලා හිතන්න මම square කියලා දාලා shift tab බෙබුවාට පස්සේ මේ document string එක විදිහට මම අර ලියපු එළියට පේනවා. ඒ කියන්නේ අපිට දැන් යම් කිසි අවස්ථාවකදී ෆන්ක්ෂන් එක භාවිතා කරන තැනකදී අපිට පුළුවන් මේ ෆන්ක්ෂන් එක හැදුවේ මොකටද කියලා මතක නැත්නම් ශනික බලා ගන්න පුළුවන් මේ ෆන්ක්ෂන් එක මම පාවිච්චි කරේ මොකද කියලා මේ වගේ document string එකක් ඔයාලා මේන්ටේන් කරනවා. ඇත්තට මේක හොඳ දෙයක්. ඒ වගේම මේකේ Python දැන් අපි inbuilt ගන්න ගොඩක් functions වල මේ විදිහට doc string එකක් තියෙනවා. type එකකුත් තියෙනවා. તો doc string එකේ මේ අපි මේවා ගැන කතා කරා මේවා ඉස්සරහට මේක ඇත්තට මේ shift tab බලලා මේ වගේ අපි content සමහරක් වගේ බලනවා. මොකද ඒක තේරුම් ගන්න. එතකොට දැන් මේ range එකේදී මේ තියලා තියෙනවා ඉස්සලා self ඊට පස්සේ arguments quarks කී දීලා තියෙනවා මේ init signature කොයි විදියට දෙන්නේ කියලා. එතකොට මේකේ return an object that produces a sequence of integers from start inclusive කියන්නේ start එක අයිතිව.
stop to exclusive by the step. ඒ කියන්නේ exclusive කියන අවසාන step එක අයිති වෙන්නේ නැහැ. මේ වගේ විස්තර කරලා සම්පූර්ණ function එක ගැනම තියෙනවා. ඉතින් මේක මාරම වාසි. නිසා මේක ඉස්සරහට සෑහෙන අපි පාවිච්චි කරනවා shift tab. shift එකයි tab එකයි වාට ඔබන්න තියෙන මේ අවශ්‍ය මෙතඩ් එක කෝල් කරලා ඒකේ අවසානයේට මේ shift tab කියන එක පාවිච්චි කරලා තියෙන්නේ. හරි. ඔය තමයි අපේ tier 3 එකේ අවසානයේ සිද්ධ වෙන විදිය. day 4 එකෙන් ඔන්න ඔයාලගේ අවසාන කොටස් ටික ඉවරම වෙනවා basics ටික. එහෙනම් අපි මේකේ තව ලස්සන කාරණා ටිකක් තියෙනවා අපිට කතා කරන්න. එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයාලා හැමෝටම ජය වේවා. සහයන අතාරින්න එපා. එහෙනම්